ආදසීත සුළඟ මදහාසනගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් ළමයි ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නව නේද? ඉතින් මගේ channel එකට අලුතින් එකතු වෙන කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද ඉතින් ගොඩාක් වැඩ තියෙන දවසක්. අද උදේ පාන්දරම මායි අපේ හස්බන්ඩ්ගේ අම්මයි අපි තුන්දෙනා බබාට බෙහෙත් අරගෙන පොඩි බඩු වගේක් ගන්න තියෙනවා. ඒ ටිකත් අරගෙන එන්න කියලා තමයි මේ යන්නේ. බබාට එකපාරටම හොඳටම අසනීප වුණා. එයාට හෙම්බිරිස් ආවයි, සෙමයි, කැස්සයි ඔක්කොම තිබ්බා. ඒක හොඳ උනේම නෑ. ඉතින් දෙපාරක් විතර මේ බෙහෙත් ගත්තා. දැන් මේ දෙවනි පාර තමයි ඔය බෙහෙත් ගත්තේ. අපි අද ආවේ වීල් එක හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ වීල් එකක් තමයි ඉල්ලගත්තේ. මොකද වාහනේ ආපුවම කරදරයි. වාහනේ ටවුන් එකේ හෙට මෙහෙට දාන්න තැනක් නැති වෙනවා. ඉතින් අපි වැඩ කරගන්න ගොඩක් වෙලා යනවා වාහනේ ආපුවම. 3 wheel එකේ ආපුවම නම් ඉක්මනට වැඩ ටික කරගෙන අපිට ඉක්මනට ගෙදර යන්නත් පුළුවන්. බෙහෙත් ටිකත් ඉක්මනට අරගෙන අපි දැන් යන්නේ අපේ හස්බන්ඩ්ගේ යාළුවෙක් හම්බෙන්න. ඒ පැත්ත නම් ලස්සන තැන් ටිකක් තියෙනවා. මේ යනකොට බලන්න. මම ඒ පැත්තේ යන්න නම් මාරම ආසයි. මේ තියෙන්නේ ඉබ්බන් කටුවේ සතර දූපත කියලාත් කියන ඉබ්බන් කටුවේ ජලාශය කියපුවාම තමයි මම හිතන්නේ ගොඩක් කට්ටිය දන්නේ. අද නම් වතුර බොර වෙලා මම හිතන්නේ වැහැපු හින්දා වෙන්නේ නැති. අර ඉතින් ඈතින් ලස්සනට පේන්නේ ආනකටාව පන්සල. මේ ජලාශය මැද මං හිතන්නේ සෝලා හයි කරනවා වගේ මෙහෙන ලොකු කෑල්ලක සෝලා පැනල් වගේ තමයි හයි කරලා තියෙනවා. කට්ටිය එතන උඩට වෙලා වැඩ දැක්කම බයත් හිතෙනවා. මේ ආනකටාව පන්සල අලුතෙන් තමයි හදලා තියෙන්නේ. එතන නම් මාරම ලස්සනයි. ඉස්සරහින් මහා ලොකුවට ජලාශයයි. ඒ ජලාශෙ පේන්න බුදුරුවයි. එතන මාරම ලස්සනයි. ඒක කිව්වට බෑ. ඒක බලන්න යන්නම ඕනේ. ඉතින් හස්බන්ඩ්ගේ යාළුවා හම්බෙලා එතන වැඩ ටිකත් කරගෙන අපි ඊට පස්සේ ටවුන් එකට ගියා. ටවුන් එකෙත් වැඩ වගේක් තියෙනවා. ඒ ටික කරගන්න ටවුන් එකට ආවේ අපේ ඕෂ් බබාගේ නැන්දිගේ ෆොටෝ එකක් හදාගන්න. මෙතන ස්ටෑන්ඩ් එකේ ඒකේ නම නම් මට මතක නෑ ස්ටුඩියෝ එකේ. ඉතින් මේ මගේ වැඩේ නම් ලස්සනටම කරලා දුන්නා. ඒකත් ඉවර වෙලා අපි ආවේ LOLC ෆයිනෑන්ස් එකට. පොඩි වැඩ වගේක් තිබ්බා ඒක කරගන්න. ඉතින් හස්බන්ඩ් ඒක කරන අතරේ අපේ චුංගි බුංගි දොයිය ගත්තා. අපේ බබාගේ ඉතින් නිින්ද ගැන ඔයාලා දන්නවනේ. ඒ නිදාගෙන ඔන්න එකපාරටම හැරුණා. අපේ බබාගෙන් කොහෙ ගියත් වදයක් නෑ ළමයි. ඉතින් මෙතෙන්ට ඇවිල්ලත් ඔහේ වටපිට බලවල සෙල්ලම් කර හිටියා ඉතින් තනියම. LOLC එකේ වැඩෙත් ඉවර කරලා බබාව එයාගේ තාත්තා අම්මි ළඟ තියලා මායි හස්බන්ඩ්ුයි ආවා අරලියේකට දඹුල්ලේ. ඒකෙන් පොඩි බඩු වගේක් තිබ්බා. ඒ ටිකත් අරගෙන එන්න තමයි හදන්නේ. මෙතනට ආපුවම ගන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බෑ ළමයි. මාරම ලස්සන අයිටම් තියෙනවා. දඹුල්ලේ ඉන්න කෙනෙක් නම් ඉතින් අරලියේක කියපුවාම දන්නේ නැති කෙනෙක් නෑ. දන්නව හැමෝම.
මේකේ ළමයි නැති දෙයක් නෑ පොඩි බබාලට ඕන කරන ඒ වගේ ඉඳන් ඉස්කෝලේ බඩු කුස්සියේ බඩු ඒ හැමදේම තියෙනවා. ඉතින් එතනට ගියාම මොකද්ද ගන්න කියන එකත් එක්ක අමතක වෙනවා. හරිලි ඒකෙන් බඩු ටිකක් අරගෙන අපි දැන් ගෙදර එන්න කියලා තමයි පිටත් වෙන්න හදන්නේ. ඉතින් උදේම ආවේ අපිට බඩගින්නක් ආවා. ඉතින් අයියා කන්න මොන හරි ගේන්න ගියා. අපි කන්න රෙස්ටුරන්ට් එකකට ගියේ නෑ ළමයි. මොකද අපිට අද හවස ලොකු ගමනක් යන්න තියෙනවා. ඉතින් රෙස්ටුරන්ට් වලට ගියාම තවත් වෙලා යයි කියලා ඒ හින්දා අපි වාහනේට ගෙනල්ලා යන ගමන් කකා ගියා. අද අපේ අක්කි රශියෙන් යනවා. ඉතින් ඒ හින්දා තමයි අපි ඉක්මනට මේ ගෙදර යන්න හදන්නේ. අද ටවුන් එකට ආවෙත් අත්‍යවශ්‍යම බඩු ටිකක් ගන්න තිබ්බ හින්දා ඉතින් ඒ ටිකත් අරගෙන ටවුන් එකේ වැඩ ටිකත් ඉවර කරගෙන අපි යන්න තමයි මේ හදන්නේ. අපි බබාට පේන්න මොනවත් කන්න බොන්න බෑ හැමදේම ඉල්ලනවා. එයා දැන් ලොකුයිනේ. දැන් එයාට මාස 8ක් ඉවරයි. ඉතින් ඉක්මනට ලොකු වෙනවා එයාලා. ඒ ලොකු වෙනකොට නම් ලෝභ හිතෙනවා. ආයෙත් පුංචි කාලෙම එයාලව තියාගන්න පුළුවන් නම් කියලා හිතෙනවා. මොනවා කරන්නද ඉතින් නේද කාලේ යන එක අපිට නවත්තන්න බෑනේ. දැන් නම් ඉතින් මගේ වොෂ් බබාටත් මහන්සි වගේ අර දැන් ඔය නිදිමත වෙලා තමයි ඔය දඟලන්නේ අඬ අපි එනකොට ආවේ දඹුල්ලේ ආරාම පැත්තෙන්. ඉතින් ඒ පැත්ත මාරම ලස්සනයි. ඉතින් එන ගමන් ආයේ මගින් නවත්තවුවා ගෙදරට චිකන් ටිකක් කරයි යන්න. ඉතින් අපි හැමදාම මෙතනින් තමයි චිකන් මාළු ඒ වගේ දේවල් ගන්නෙ. මෙතන ෆ්‍රෙෂ් බඩු තියෙන්නේ. ඇවිල්ලා වොෂ් බබාවත් තියලා අක්කිගේ බඩු ටිකත් පැක් කරලා දීලා දැන් ඉතින් හොඳටම රැවිලා අපි යන්න පිටත් වුණා. මේ මගෙන් යන ගමන් පොඩ්ඩක් නතර කරා. ගියපු කට්ටියට කන්න දීලා තේ එකක් එහෙම අරන් දෙන්න කියලා මෙතන නවත්තව. මෙතන view එක නම් මාරම ලස්සනයි. ඒ වගේම තමයි කෑමත් මාරම ලස්සනයි. අපි කෑවේ ආප්ප. මං කෑවේ බිත්තර ආප්ප. බිත්තර ආප්ප කාලා ටී එකක් බිව්වා. කෑමත් මාරම රසයි. අර මම උදේ ගිහිල්ලා ෆොටෝ එකක් හැදෙව්වේ ඕෂ් බබාව මතක තියෙන්නේ. ඉතින් එයාගේ නැන්දිට දෙන්න. ඉතින් මගේ නෑනා කිව්වට එයා නෑනෙක් නෙවෙයි. ගෙම සහෝදරයෙක් වගේ. එයා නැති පාඩුව ගොඩක්ම මට දැනෙයි. මොකද මං හැම වෙලේම හිටියේ එයාත් එක්ක ගෙදර. මගේ හැම වැඩකටම එයා උදව් කරා. වැඩිපුරම අපේ ඕෂ් බබා හිටියේ එයා ළඟ. මට කියලාත් දෙන්න කිසිම වෙනසක් නෑ. ඉතින් ඇත්තම කිව්වොත් මේ ලෝකේ ඉන්න හොඳම නෑනා ඉන්නේ මට කිව්වොත් මං ඇත්තටම හරි. ඒ තරමට එයා හොඳයි. ඒ විතරක් නෙවෙයි මං කන්ටෙන්ට් හදලා බ්ලොග් කරන්න පටන් ගත්තෙත් එයාගේ කීමට තමයි. මගේ අදහසක් තිබ්බට ඒකට උදව් කරේ වීඩියෝ අරගෙන ඒ හැම දෙයකටම උදව් කරේ එයා. කැමරාව පිටිපස්සේ ඉඳගෙන මට සෑහෙන්න ෆුල් සපෝට් එකක් දුන්නා. ඉතින් අපි දැන් එයාපෝට් එක ළඟටත් ඇවිල්ලා ඉන්නේ. ටිකක් කලින් ඇවිල්ලා තියෙන හින්දා පොඩ්ඩක් බහැලා ටිකක් වෙලා ඉඳලා තමයි අපි ඇතුළට ගියේ. මේ වෙලාවේ නම් පපුව පැලෙන්න තරම් මාර දුකක් ආවේ. ඒත් කරන්න දෙයක් නැහැ. ඉතින් යන්නේ යාගෙම හොඳටනේ. හින්දා ඉතින් ඉවසගෙන හිටියා. මොකද මං කසාද බැඳලා මෙහෙට ආපු දවසේ ඉඳන්ම මට මගේ දේවල් කියන්න කියලා hina වෙන්න හැම දෙයකම හිටියා. ඉතින් මගේ ළඟින්ම ඉඳලා මගේ හැම දෙයක්ම බෙදාගෙන ඉතින් එයා අද යනවා.
ඉතින් එයාවත් පිටත් කරලා අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් එදා දවස ගත වුණේ ඔහොම තමයි. එහෙනම් ළමයි ආයෙත් අලුත් vlog එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.